අද ගාමිනීස් හෝම් බස් චැලෙන්ජ් එකේ දෙවනි දවස. අපි කතා කරමු කැනඩාවට ඇවිල්ලා ගෙයක් ගන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් කල යුත්තේ. So do's and don't do's නොකළ යුත්තේ මොනවද කියලා. අද දවසේ ફોකස් කරමු කළ යුතු දේවල් ගැන. දැන් කැනඩාවට ආවට පස්සේ ගෙයක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට ගෙයක් ගන්න සල්ලි දීලා නෙමෙයිනේ. ඒ ගන්නේ මෝගේජ් එකකින්. ඒතර මෝගේජ් එකක් කියන්නේ ලෝන් එකක්. ලෝන් එකක් ගන්නකොට හැමතිස්සෙම බැංක් එක බලන දෙයක් තමයි තමගේ ක්‍රෙඩිට් රිපෝට් එක. ක්‍රෙඩිට් ස්කෝර් එක. ඒක අනුව තමයි බැංකුව තීරණය කරන්නේ ලෝන් එකක් දෙන එක සහ මොන ඉන්ට්‍රස්ට් රේට් එකද ලෝන් එක දෙන්නේ කියලා. ඒ හින්දා ක්‍රෙඩිට් බිල් කරගන්න එක very important. කැනඩාවට ආපු ගමන් බැංකුවට ගියහම පස්සේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න. බැංකුව දෙන්න බෑ කියලා කිව්වොත් එහෙම සල්ලි කීයක් හරි දීලා කියන්න මේක තියාගෙන ඒ වෙනුවට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්න කියලා. ඒතර එහෙම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න පුළුවන්. නැත්නම් ඔය Walmart එතකොට Best Buy ඔය වගේ තැන් වලින් උනත් ක්‍රෙඩිට් කාඩ් ඉෂු කරනවා. ඉතින් හැමතිස්සෙම හිතාගන්න මේ ක්‍රෙඩිට් කියන එක පටන් ගන්න 300ෙන් ඒක 900 දක්වා උඩරම යන්න පුළුවන්. ඉතින් පටන් ගන්නකොට කාටත් තියෙන්නේ 300නේ. ඒතර බිගින කෙනෙක් විදියට ක්‍රෙඩිට් කාඩ් එකක් කොහෙන් හරි ගත්තට කමන්නේ බැංකුවෙන් ගන්න එක වඩා හොඳයි. ඒතර ක්‍රෙඩිට් වර ගොඩාක් තියෙනවා. නමුත් අපි ක්‍රෙඩිට් කාඩ් එකක් විදියට බැංකුවෙන් අරගත්තොත් ඒක වඩා හොඳයි. ඉතින් ඒක තමයි මුලින්ම කළ යුත්තේ. ඉතින් අපි හෙට කතා කරමු මොනවද නොකළ යුත්තේ කියලා. ඉතින් හරි ඉම්පෝර්ටන්ට් දෙයක් තමයි තමගේ ක්‍රෙඩිට්. හරි ඉම්පෝර්ටන්ට් ක්‍රෙඩිට් බිල් කරගන්න එක මුලින් ඉඳලම තමන්ගේ ස්පවුස් එක්ක නම් ආවේ එයාටත් එහෙකම ගන්න. මොකද සප්ලිමන්ටරි කාඩ් එකකින් ක්‍රෙඩිට් බිල් වෙන්නේ නැහැ කැනඩාවේ. හස්බන්ඩ් නාවත් වයිෆ් උනත් දෙන්න එකතු වෙලා තමයි මේක කරන්න ඕනේ. ඉතින් දෙන්නටම ක්‍රෙඩිට් බිල් කරන්න පටන් ගන්න ආපු ගමන්ම හරි ඉම්පෝර්ටන්ට් දෙයක්.